ඔන්න තුලා ලග්න හිමියන්ට ජීවිතේ වෙනසක් කරන්න පුළුවන්. හරියටම පාවිච්චි කළොත් එක පාරින් ගොඩම යන්න පුළුවන් සුපිරිම රහසක් අරගෙනයි අද අපි ආවේ. මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබට උදා වෙන ඒ ස්වර්ණමය දවස් 3 ගැන ඔබ දන්නවද? ඔව්, ධනය, ආදරය, ඉඩකඩම්, යාන වාහන මේ හැමදේම ඔබේ කකුල් දෙක මුලට එන විදිහේ අති ප්‍රබල ග්‍රහ පිහිටීම එක්ක තමයි මේ දවස් 3 උදා වෙන්නේ. ඔයා තුලා ලග්නයෙන් උපන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම තත්පරේ වෙනකම්ම බලන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුරුවන්. ආයුබෝවන් හැමෝටම. ඉතින් මේ උදා වුණා වූ සිංහල අලුත් අවුරුද්ද තුලා ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ? විශේෂයෙන්ම අපි අද කතා කරන්නේ අවුරුදු කුමාරයාගේ ආගමනයත් එක්ක තුලා ලග්නයට උදා වෙන ඒ සුවිශේෂී බලගතු ස්වර්ණමය දවස් 3 ගැන. සිකුරු ග්‍රහයාගේ පූර්ණ ආශිර්වාදය ලබන ඔබ මේ දවස් 3 ගන්න තීරණ කරන ආයෝජන ඔයාගේ මුළු අවුරුද්දම සාර්ථක කරනවා. ලෑස්ති වෙන්න. අපි බලමු මේ කාලය ඇතුළත ඔබේ ජීවිතේ ප්‍රධාන අංශ වෙනස් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කතා කරමු ඔයාලා හැමෝම දැනගන්න ආසම මාතෘකාව ගැන. ඒ තමයි ධනය සහ ආර්ථිකය. තුලා ලග්න හිමියන්ට මේ ස්වර්ණමය දවස් 3 ඇතුළත හිතා ගන්න බැරි විදිහේ මූල්‍යමය වාසියක් වෙනවා. ඔයා කාලයක් තිස්සේ කරගෙන ආපු බිස්නස් එකක් තියෙනවා නම් මෙන්න මේ දවස් 3ේදී ඒකට අලුත් ආයෝජකයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ලොකු ලාභයක් එකපාරටම අතට එන්න පුළුවන්. ඒ වගේම තමයි හිර වෙලා තිබුණු සල්ලි. එහෙමත් නැත්නම් කෙනෙක්ට දීලා ගන්න බැරුව හිටපු ණය මුදල් මේ කාලයේදී ආපහු ලැබෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ලොතරැයි වාසනාව පවා උරගා බලන්න හොඳම කාලයක් තමයි මේ දවස් 3. හැබැයි මතක තියාගන්න සල්ලි ලැබෙනවා වගේම නිවැරදි කළමනාකරණයකුත් මේ කාලයේදී ගොඩක් වැදගත්. ඊළඟට අපි හැරිමු ඔබේ හීනවලට. ඉඩකඩම් සහ යාන වාහන. තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න නැත්තම් වාහනයක් ගන්න හීන දැකපු තුලා ලග්න හිමියන්ට මේ ස්වර්ණමය දවස් 3 ඇතුළත ඒ හීන සැබෑ කරගන්න පාර කැපෙනවා. විශේෂයෙන්ම බැංකු ණය බලාපොරොත්තුවෙන් හිටපු අයට ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. අලුතින් ඉඩමක් ගන්නව නම් මේ දවස් 3 කතා බහ කරලා අත්තිකාරම් මුදලක් ගෙවන්න සුබයි. වාහනයක් මාරු කරන්න බලාපොරොත්තු වෙන අයටත් ලාභදායී ගනුදෙනුවක් කරගන්න මේ කාලය ඇතුළත අවස්ථාව ලැබෙනවා. ඔයාගේ කේන්දරේ 4 වැන්න බලවත් වීමත් එක්ක මේ දේවල් නිකම්ම නෙවෙයි, ඊටමත් පහසුවෙන් ඔයාගේ අතටපත් වෙනවා කියලා තමයි ග්‍රහතරු කියන්නේ. දැන් අපි කතා කරමු ජීවිතේ ලස්සනම දේ ගැන. ඒ තමයි ආදරය. තුලා ලග්නය කියන්නේ කොහොමත් ආදරයට කලාවට ලැබි ලග්නයක්. සිකුරුගේ බලපෑමත් එක්ක මේ ස්වර්ණමය දවස් 3 ඇතුළත ඔබේ ආදර ජීවිතය මල්පල ගැන්වෙනවා. තනි කඩව හිටපු අයට තමන්ගේ ජීවිතයට ගැළපෙනම කෙනා මුණ ගැහෙන්න පුරුවන්. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවල පොඩි ප්‍රශ්න රණ්ඩු සරුවල් තිබුණා නම් ඒ හැමදේම විසඳීලා ආදරයේ අලුත් වෙන කාලයක් මේක. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට සුබ මංගල යෝජනා ස්ථිර වෙනවා. පෞල් ජීවිතයේ ඇතුළත තිබුණු පීඩනය නැති වෙලා ගෙදරට සතුට සාමය පිරෙන දවස් 3ක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. රැකියාව ගැනත් වචනයක් නොකියම බෑ. උසස් වීම බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ ආරංචි අහන්න ලැබේ. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ දවස් 3 වීසා කටයුතු වලට සුබදායකයි. හැබැයි මේ හැමදේම සාර්ථක කරගන්න මම ඔයාලට පොඩි රහසක් කියන්නම්. මේ දවස් 3 ඇතුළත කේන්ති ගන්න එපා. හැමෝමත් එක්කම සුහදව වැඩ කරන්න. උදේට ඉර පාන වෙලාවට විනාඩි කිහිපයක් භාවනා කරන්න. ඔයාගේ හීන ගැන හිතන්න. ඒ ධනාත්මක ශක්තිය මේ ග්‍රහ බලපෑම් එක්ක එකතු වුණාම ප්‍රතිඵලය ඩබල් වෙනවා. ඉතින් තුලා ලග්න හිමියනි, මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලා ලෑස්තිද? මේ දවස් 3 ඔබේ ජීවිතේ රන් අකුරෙන් ලියවෙන දවස් 3ක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ලග්නයක් තුලා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ලෑස්තියි කියලා.
ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ අනිත් තුලා ලග්න යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා.